මාධ්‍ය හැමෝට පැමිණි මාධ්‍යවේදීන් ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. මම සංජය මහවත්ත කැඳවුම්කරු සිවිල් බුද්ධි පෙරමුණ. අද දවසේදී මේ මාධ්‍ය හැමෝ තියන්න ප්‍රධානතම බලාපොරොත්තු වෙන්නේ පෞද්ගලික දවස්වල දික්වා සුලිකුණාටුව නිසා මේ රටේ ජනතාව විශාල වශයෙන් අවතැන් වුණා. ජනතාව බොහෝ දෙනෙක් මිය ගියා. ඒ වගේම තාමත් උන්හිටිතැන් නැතුව බොහෝ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මේ කණ්ඩායම මේ වගේ විවසනයක් වෙච්ච ගමන්ම අපේ රටවිරුවන් ටික විවිධ රටවල් වලින් විවිධාකාර උදව් කරන්න පටන් ගත්තා. ඒකේ ප්‍රමුඛ ස්ථානය ගත්ත රටක් තමයි ඩුබායි රාජ්‍යය. එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි ජීවත් වන සියලුම ශ්‍රී ලාංකිකයන් මේ කටයුත්තේදී විශාල වශයෙන් සහයෝගයක් අපිට ලබා දුන්නා. ඒ දවස්වල ඩුබායි වල විශාල වශයෙන් කණ්ඩායම් එකතු වෙලා මේ රටට ආධාරය වන්න බඩු එක්රැස් කළා. ඉතින් ඒ එක්රැස් කිරීමේ ප්‍රමුඛ ස්ථානය ගත්තේ SL ඩුබායි රයිඩර්ස් කියන කණ්ඩායම. ඒකට විශේෂ හේතුවක් වුණා SL ඩුබායි රයිඩර්ස් සතුව ඒ දිස්ත්‍රික්කයන් වල ඒගොල්ලන්ගේ ශාඛාවන් තියෙනවා. ඒ ශාඛාවන් මූලිකත්වය කරගෙන මේ තරුණ කණ්ඩායම මේ සුලිකුණාටුවෙන් විපතටපත් වෙච්චි කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකාවට උදව් කරන්න පෙළඹුණා. ඒ වගේම තමයි අල් කයිමා දිස්ත්‍රික්කයෙන් සිලෝන් ටෙස්ට් පෝර්ටලය මේ සම්බන්ධයෙන් විශේෂ දායකත්වයක් දැක්වුවා. ඒගොල්ලන්ගේ පවුල්වල උදවිය සහ ඒගොල්ලන්ගේ ඥාති හිත මිත්‍රාදීන් ඩුබායි වල වෙසෙන සියලු දෙනා එකතු වෙලා කරපු ප්‍රජා සත්කාරයක්. ඒ විතරක් නෙමෙයි නම ගම දන්නේ නැති තරුණ කණ්ඩායම් මේ වටා එක්රොස් වුණා. ඒ කියන්නේ SL රයිඩර්ස් වටා එකතු වුණා. එකතු වෙලා කෝටි ගණනක් වටිනා මානුෂීය ආධාර ලංකාවට එවන්න සූදානම් වුණා. එතකොට මේ එවන්න සූදානම් වෙලා මේ විදිහේ බඩු එකතු කරගැනීම යද්දී ලංකාවේ YouTube මාධ්‍යවේදියෙක් යනවා ඩුබායි රාජ්‍යයට. ගිහිල්ලා ඔහු නමින් අෂේන්. එතකොට අෂේන් මැදිහත් වෙලා ලයිව් දාලා මේ බඩු එකතු කරන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේදී මේ තරුණ කණ්ඩායම් වල තියෙන විශ්වාසය දිනා ගනිමින් මේ බඩු ලංකාවට එවීමේ වගකීම අෂේන් බාර ගන්නවා. අෂේන් බාර අරගෙන ඇත්තටම බඩු එකතු කරන්නේ කවුද? SL රයිඩර්ස්ලා, ඒ වගේම අර කියපු හෝටලේ කණ්ඩායම, ඒ වගේම මේ ඩුබායි කමියුනිටි එක, මේගොල්ලෝ තමයි මේ බඩු ටික එකතු කරන්නේ. අෂේන් ගිහිල්ලා මේකට ප්‍රචාරයක් ලබා දෙනවා. ප්‍රචාරයක් ලබා දීලා හැබැයි තව වැඩකුත් බාර ගන්නවා. සිලෝන් කාගෝ හරහා මේ ටික ලංකාවට එවීමේ කාර්යය. එතකොට ඩුබායි සහෝදරයින් මට පැවසුවා ඔවුන් සමග මම අද දවසේදීත් සම්බන්ධ වුණා. දිගටම අද උදේවරුේ ගියා ශ්‍රී ලංකාවේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකට. අන්න එතෙන්දි තමයි වැඩේ තේරුනේ. දැනට වෙලා තියෙන ප්‍රශ්නය තමයි ඩුබායි වලින් කන්ටේනර් 4ක් එව්වා කිව්වාට ලංකාවට මේ වන විට ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකට ලැබිලා තියෙන්නේ ලොරි 4ක් පමණයි. 20 feet ලොරි දෙකකුයි 14 feet ලොරියකුයි 12 feet ලොරියකුයි ගිහිල්ලා තියෙනවා. ඒ ලොරිය ඇතුලේ කාටුන් වල පොඩි බොක්ස් ඔක්කොම 160ක් තිබිලා තියෙනවා. එතකොට අපේ මේක එවපු ඩුබායි සහෝදරයෝ ටික කියනවා බඩු තිබ්බලු කන්ටේනර් 4කට ආසන්න බඩු ටිකක්. එතකොට ඒගොල්ලන් ඒ බඩු පටවන ඉව්වා. ඒ හැම එකක්ම වීඩියෝ අපිට දැන් එවලා තියෙනවා. එතකොට මේ වෙලාවෙත් දැන් පැයකට කලිනුත් අෂේන් ලයිව් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔහුගේ සමාජ ජාලාව හරහා Facebook හරහා දාලා තියෙනවා. ඒ දාපු එකේදී ඔහු කියනවා සමගිය ඇති වෙන්නලු කට්ටිය කොටවනවලු මේ හැම දෙයක්ම කියලා ලොකු හැල්ලක් කියනවා. හැබැයි අෂේන් මම ඔබට අභියෝග කරනවා ඔබට බෑ නැව් බාර පත්‍රය ඉදිරිපත් කරන්න. නැව් බාර පත්‍රයේ පිටපතක්. ඒ කියන්නේ BL එකේ පිටපතක් හෝ HBL එකේ පිටපතක් තාම වුන් ඉදිරිපත් කළා නැහැ. එතකොට මේ වගකීම ගත්ත මේක ඩුබායි වල සිට මේ බඩු ටික ලංකාවට එවන්න වගකීම බාරගත්ත රොයල් කාගෝ එක වුන් ඉදිරිපත් කරන්නේත් නැහැ නැව් බාර පත්‍රයක්. එහෙම නැත්නම් BL එකක් හෝ HBL එකක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඊට පස්සේ මේ බඩු වුන් කිව්වා ටොන් 25ක ආදරයක් කරන් ලංකාවට එනවා කියලා. හැබැයි දැන් මේ ටොන් 25ට වෙච්ච දෙයක් ඇත්තටම නැහැ. දැනට වෙලා තියෙන්නේ ලොරි 4ක් ඇවිල්ලා තියෙනවා. ඒ ලොරි 4 ඇවිල්ලා තියෙනවා කියන එක අද දවසේදී සනාථ වුණා. අපි අද උදේවරුේ ගියේ ශ්‍රී ලංකා රේගුව සතු බහාලුම් අංගණයට අපි ගියා. ඒක අපි ඇතුළට ගියා. බහාලුම් අංගණයේ හිටපු කළමනාකාරවරයා අපිට නිශ්චිත ලෙසම පැවසුවා ඩුබායි වලින් ආපු බඩු වලින් ලොරි 4යි තියෙන්නේ කන්ටේනර් 4ක් නෙමෙයි කියන එක. එතකොට අපි අහන්නේ සාමාන්‍යයෙන් මේ ලොරි 4 ඇතුලේ ගබඩා වෙලා තියෙන එක කන්ටේනර් එක අඩංගු බඩු.
ඒ ප්‍රමාණයටත් වඩා ටිකක් අඩුවෙන් තමයි ඒ කාටුන් ඇතුලේ කාටුන් එක බොක්ස් එක ලොකුවට තිබ්බට ඒ කාටුන් එකෙන් භාගයක විතර තමයි බඩු පැක් කරලා තියෙන්නේ කියලාත් ඒ කළමනාකාරවරයා පැවසුවා. එතකොට අපි මේ වෙලාවේ චැලෙන්ජ් එකක් කරනවා මේ කන්ටේනර් එක කස්ටම් එකෙන් චෙක් වෙලාද නැද්ද කියන එක කියන්න ඕනි. කස්ටම් එකෙන් අපි දන්නා විදිහට මේක චෙක් වෙලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ මේ ආපු කන්ටේනර්. ඊට පස්සේ මේ කන්ටේනර් කෙලින්ම ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකට නෙමෙයි දාලා තියෙන්නේ. එතකොට ඒකේ ඒගොල්ලෝ අපිට කියන්න ඕනි බාණ්ඩ එව්වේ සම්පූර්ණ බහාලුම් වශයෙන්ද නැත්නම් බහාලුමක කොටසක් වශයෙන්ද කියන එක අශෙන් කියන්නේ නැහැ. ඒ කියන්නේ FCLද LCLද කියන එක ඔහු පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. ඉතින් ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. මෙතන වෙලා තියෙන්නේ ටැක්ස් වලින් බේරෙන්න අපි අනුමාන කරන විදිහට විශාල වශයෙන් කාගෝ ප්‍රමාණයක් එවලා තියෙනවා ලංකාවට. ඒක අපේ කට්ටිය අපේ සහෝදරවරු බඩු එකතු කරලා කාගෝ ආයතනයට බාර දුන්නට පස්සේ තවත් බඩුත් එක්ක කන්ටේනර් ටික මෙහෙට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ යම්කිසි උත්සාහයක් දරුවා වෙන්න පුළුවන් මේ සියලුම බඩු ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකට එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට එවන ආධාර වශයෙන් හුවා දක්වලා ඒ ටැක්ස් වලින් බේරිලා මේ ටික වෙනත් ස්ථානයකදී නැවත කොටස් වශයෙන් වෙන් කිරීමේ බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන්. දැනට ඇත්තටම වෙලා තියෙන්නේ කන්ටේනර් ඇවිල්ලා තියෙනවා. ඒ කන්ටේනර් වෙනත් තැනකට ගිහිල්ලා ඒ කන්ටේනර් කඩලා ඒ කඩපු බඩු ටික වෙලා තියෙනවා ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකකට ලොරි 4ක දාලා. එතකොට මේගොල්ලෝ නැව්බාර පත්‍රය දැන් සංගෝලා තියෙනවා. ඉතින් අපි අහන්නේ අශෙන් ඔයා මෙච්චර වීඩියෝ දානවා, ඔයා මෙච්චර ප්‍රසිද්ධියට පත් කරනවා. දැන් මේ ඩුබායි වල අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට කෝ සාධාරණයක්. ඇයි නැව්බාර පත්‍රය ලබා දෙන්නේ නැත්තේ? ඇයි ඒක ප්‍රසිද්ධ කරන්න බැරි? එතකොට කන්ටේනර් 4කට බඩු පිරෙන්න එකතු කළා නම් මේ SL රයිඩර්ස්ලා ඒ වගේම අනිත් කණ්ඩායම් ඒ ටිකට මොකද උනේ? ඩුබායි වල එකතු කරපු බඩු ටිකට දැන් අල් කයිමා වලින් සිලෝන් ටෙස්ට් හෝටලෙන් කට්ටිය මැදිහත් වෙලා එකතු කරපු ටික සහ SL රයිඩර්ස්ලා එකතු කරපු ටික මේ මූලිකත්වය අරගෙන බොහෝ කණ්ඩායමක් ඩුබායි වල ලංකාවට ආදරය අරගෙන එව්වා. හැබැයි අශෙන් මේ කවුරු ගැනවත් කියන්නේ නැහැ. අශෙන් කියනවා හරියට මේක අශෙන් එවපු එකක් විදිහට ලංකාවේ මේක බොහෝ සමාජ මාධ්‍යන් වල අශෙන්ගේ සමාජ ජාලයන් සහ අශෙන් කටයුතු කරන වෙනත් පේජ් වල මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා තිබ්බා. ඉතින් අපි කරුණාකරලා කියනවා සමාජයට සත්‍ය හෙළි කරන්න, රටට සත්‍ය හෙළි කරන්න. කන්ටේනර් 4ක බඩු වලට මොකද වුනේ? දැනට ලොරි 4ක් ලැබිලා තියෙනවා. ඒ ලොරි 4ත් අශෙන් හුවා දක්වන විශාල බඩු ප්‍රමාණයක් දැන් ලැබිලා තියෙනවා. මෙන්න මේකයි ලොරි නම් ලොරි කන්ටේනර් නම් කන්ටේනර් කියලා. ඇත්තටම අශෙන් කන්ටේනර් 4ක් ඇවිල්ලා නැහැ. ලොරි 4ක් ඇවිල්ලා ඒක බාලා තියෙනවා. ඒක අද දවසේදී සනාථ කළා. හෙට දවසේදී මේ බඩු ටික නුවරට යනවා. නුවර DS ඉල්ලලා තියෙනවා මේ බඩු ටික. එතකොට නුවරින් මේ බඩු ටික බෙදෙනකොට ඇත්තටම ඇතුලේ මොනවද තිබ්බේ කියන එකත් අපිට බලා ගන්න පුළුවන්. දැනට බඩු වලින් 130ක ප්‍රමාණයක් විතරයි ඇවිල්ලා තියෙන්නේ අපි අනුමාන කරන විදිහට. ඉතුරු 70%ට මොකද උනේ කියන එක රොයල් කාගෝ ආයතනය හෝ අශෙන් හෝ මැදිහත් වෙලා කියන්න ඕනි. ඒ විතරක් නෙමෙයි නැව්බාර පත්‍රය ඇයි අපිට ලබා දෙන්නේ නැත්තේ? මේක නීත්‍යානුකූල විදිහට ඩුබායි වල ඒ බඩු එකතු කරලා ඒ සියලු දේවල් කළමනාකරණය කරපු SL රයිඩර්ස්ලා ඇතුළු කණ්ඩායම මට දැන් කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියලා. ඒ නිසා තමයි මේ සත්‍ය මුළු ලංකාවම දැනගන්න ඕනි. ඒ නිසා තමයි මේ මාධ්‍ය හමුව පැවැත්වුවේ. ඒ විතරක් නෙමෙයි අපි හෙටත් මාධ්‍ය හමුවක් පවත්වනවා. හෙට අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා. කෝටි ගානක ආධාරය වල දිනනවා. දැන් ඒ කෝටි ගානක ආධාර වලට වෙච්ච දෙයක් නැහැ. පැහැදිලිවම මේ ආධාර එවීමේ ක්‍රෙඩිට් එක ඩුබායි රාජ්‍යයේ ඉන්න SL රයිඩර්ස්ලා ඇතුළු ඒ කණ්ඩායමට යන්න ඕනි. ඉතින් අපි පැහැදිලිව කියනවා මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම තමයි මේ බඩු නිවැරදිව බෙදෙනවද කියන එක බලන්න අපි නුවරට යනවා. ඒ වගේම තමයි මේ වෙලාවේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකට ඩුබායි වලින් එවලා තියෙනවා ලියුමක් අශෙන් මේකට කිසිම විදිහකට සම්බන්ධ කරගන්න එපා කියලා. ආන්න ඒක තමයි තියෙන ප්‍රශ්නය. දැන් අපිට ප්‍රශ්නයක් උද්ගත වෙලා තියෙනවා
මේගොල්ලෝ කියනවා කෝටි ගණන් ආධාර එව්ව කියලා. එතකොට මේ ආධාර වල වගකීම මේ ආධාර එකතු කළා කියලා සාක්ෂි අපි ගාව වීඩියෝ එවලා තියෙනවා. ඩුබායි වල SL රයිඩර්ස්ලා ඇතුළු කණ්ඩායම තමයි මේ ආධාර එකතු කළේ. මේ ආධාර එකතු කිරීමේ වීඩියෝ අපි ගාව තියෙනවා. එතකොට මේ ආධාර එකතු කරපු ටික බාර දීලා තියෙනවා රොයල් කාගෝ ආයතනයට ඩුබායි වල. ඩුබායි වලින් ඒ ටික ලංකාවට ආවද නැද්ද කියන එක සම්බන්ධයෙන් සනාථ කරන නැව් බාර පත්‍රය HL පත්‍රය ඒක කොයි විදිහටද BL එක සහ HBL කියන පත්‍රිකා මේගොල්ලෝ ප්‍රසිද්ධ කරන්නේ. අපිට තියෙන ගැටලුව ඒකයි. කරුණාකරලා අපි ඉල්ලා සිටින්නේ BL එක හෝ HBL එක ප්‍රසිද්ධ කරන්න. ඒ කියන්නේ නැව් බාර පත්‍රය. ඔන්න කිව්වා කොටින්ම සිංහලෙන්ම කිව්වා නැව් බාර පත්‍රය අතුරුදහන් වෙලා තියෙනවා. මේ නැව් බාර පත්‍රය අතුරුදහන් වෙලා තියෙනවා. අශේන්ට තියෙන චැලෙන්ජ් එක තමයි කොටින්ම කියනවා නම් හැම වෙලාවෙම වීඩියෝ දානවා එක එක දේවල් කියනවා සමගිය ඇති කරගන්න කට්ටිය කියන කටකතා වලට රැවටෙන්න එපා කියලා ලොකු වීඩියෝ දැම්මට ඔහු හංගන ඔහු කිසිම වෙලාවක නැව් බාර පත්‍රය පිළිබඳ සඳහන් කරන්නේ නැහැ. නැව් බාර පත්‍රය ඉදිරිපත් කරන්න කියන එක තමයි අපිටත් ඕනේ නැව් බාර පත්‍රය. ඩිරෙක්ට් සම්බන්ධ වෙනවා. ඔවුන් සමග පැමිණිල්ල දාන්නේ කියලා තියෙන්නේ. මේ වෙනකොට කියලා. සියලුම ඒ ඩුබායි වලින් එවපු ඒ දේවල් සියලුම ආධාර නීත්‍යානුකූල විදිහට ලංකාවේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකට ලංකාවේ රජයට ලැබෙන්න ඕනි. ඒ ලැබෙනකන් අපි මේක ෆලෝ අප් කරනවා මේ ආධාර වලට මොකද වුනේ කියලා. ඒ ආධාර දුන්න නීත්‍යානුකූල කණ්ඩායම තමයි ඩුබායි වල SL රයිඩර්ස්ලා කියන කණ්ඩායම ඇතුළු ඒ තරුණ කණ්ඩායම. ඒගොල්ලෝ මට නීත්‍යානුකූලව මේ සම්බන්ධයෙන් ලංකාවේ කටයුතු කරන්න කියලා මේ වන විට කියලා තියෙනවා. ඔහු මැදිහත්කරුවෙක් විතරයි. ඔහු මේකට අවශ්‍ය මාධ්‍ය ආවරණය ලබා දීලා තියෙනවා ඔහුගේ පේජ් එක හරහා. හැබැයි ඒක ලබා දුන්න එකත් ගැටලුවක් නෑ. හැබැයි ඔහු හරිනම් කියන්න ඕනි මේකේ කොහොමද මේ ඩුබායි වල කවුද මේකට මැදිහත් වෙලා කටයුතු කළේ කියලා. ඒ මොකුත් කියන්නේ නැතුව අශේන් ඩුබායි වලින් බඩු ගේනවා වගේ තමයි ඇක්කලේ. හරි ඒකත් හරි කියමුකෝ. ඒකත් ඒගොල්ලෝ අපේ ඩුබායි ආදරණීය හිතවතුන් ටික ඒ වෙලාවෙත් නිශ්ශබ්දව හිටියා. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ එවපු බඩු ටිකටත් කෙලලානේ. දැන් එවපු බඩු ටික නෑනේ. කන්ටේනර් 4කට පිරෙන්න බඩු එව්වා කියලා ඔහු කිව්වට ලංකාවට ඇවිල්ලා තියෙන එක කන්ටේනර් එකයි. ආයෙ කන්ටේනර් එකෙත් ඇතුලේ මොනවද තිබ්බේ කියන එක දන්නේ නැහැ. කස්ටම් එකෙනුත් මේක චෙක් කරන්නේ නැතුව එළියට දාලා තියෙනවා කියලා තමයි ආරංචිය. නැව් බාර පත්‍රය ඉදිරිපත් කරන්නේ නැහැ. නැව් බාර පත්‍රය ඉදිරිපත් කරන්නේ නැතුව අපිට කියන්න බෑ කොච්චර එවලා තියෙනවද? මේක ඇතුලේ කුඩු තිබ්බද? මේක ඇතුලේ සිගරට් තිබ්බද? මොනවද තිබ්බේ කියලා අපි දන්නේ නැහැ. ලංකාවට ආධාර වෙනවා කියලා මේගොල්ලෝ මොනවයි වුවද කියලා අපි දන්නේ නැහැ. ඒකෙන් නිදහස් වෙන්න එකම දෙයයි තියෙන්නේ අශේන්වා කියන්න නැව් බාර පත්‍රය ඉදිරිපත් කරන්න. නැව් බාර පත්‍රය ඉදිරිපත් කළා මේකෙන් නිදොස් වෙන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. ඒ වගේම මේ ආධාර එකතු කරපු එකට ක්‍රෙඩිට් එක යන්න ඕනි කාටද? SL රයිඩර්ස් ඇතුළු අපේ ඩුබායි මේ සහෝදරීන්ට පැහැදිලිව මේ ක්‍රෙඩිට් එක යන්න ඕනි. ඔවුන්ට සාධාරණයක් ඉෂ වෙනකන් අපිත් මේ සටනේ ඉන්නවා කියන එක කියන්න කැමතියි. ඔවුන් නීත්‍යානුකූලව මට වගකීම් බාර දුන්නා. පුළුවන් මම සජීවීව සම්බන්ධ වෙනවා ඩුබායි කට්ටියත් එක්ක. මාධ්‍යයකදී ඊළඟ මාධ්‍ය හමුවේදී සජීවීව සම්බන්ධ වෙන්න සූදානම් පිට ඉන්නවා. SL රයිඩර්ස්ලා එක්ක. අනුන්ගේ එකක් එවලා තියෙන්නේ. ඔහු මේක ප්‍රචාරණය කිරීම පමණයි කළා තියෙන්නේ. නෑ ඊට පස්සේ වැඩේ තියෙන්නේ ඔහු මේ වගකීම අර දැන් අපි වුණත් අපි කියනවා හරි මල්ලි ඕගොල්ලෝ බඩු ටික එකතු කරන්න මං ඒ බඩු ටික ලංකාවට එවනවා වගකීම බාර ගන්නවා. ඉතින් මේ ඩුබායි වල ඉන්න සහෝදරයෝ ටික විශ්වාසයෙන් මේක බාර දෙනවා. බාර දුන්නාට පස්සේ කිලෝ 1000ක් බාර දුන්නාට පස්සේ මෙහෙට එනවා කිලෝ 30ක් 40ක් කිලෝ 100ක් 200ක් එනවා. ඉතින් අපි ඒකයි කියන්නේ එකතු කරපු බඩු ලංකාවට ඇවිල්ලා නැහැ තාම.
නෑ මේක ඇත්තටම වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් කමියුනිටි එකෙන් බඩු ඩුබායි වල කමියුනිටි එකෙන් බඩු එකතු කරනකොට එකපාරට රජයට කියන්න බෑනේ. ඒ ඩුබායි වල කට්ටිය කියන්නේ මේක රජයට බාර දෙන්න ඕනේ. එතකොට රජයට කෙලින්ම මැදිහත් වෙන්න බෑ ඩුබායි වලට ගිහිල්ලා. බඩු ටික ලැබුණාට පස්සේ ඔන්න දැන් රජය මැදිහත් වෙලා තියෙනවා. දැන් සම්පූර්ණයේ බඩු ටික තියෙන්නේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ යටතේ. දැන් වෙන කාටවත් ගිහිල්ලා මෙව්ව බෙදන්න බෑ. ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ අද සවස වෙන විට නුවර ප්‍රාදේශීය ලේකම්වරයාට මේ බඩු ටික බාර දෙනවා. එතකොට හෙට හෝ අනිද්දා දවසේදී ඒකේ අදාළ තැන් වලට ගිහිල්ලා ඒ බඩු ටික බෙදෙනවා. ඒ බෙදීම නිරීක්ෂණය කරන්නත් අපි අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේක ටින් කරපු කෑම වර්ග වියලි ආහාර ද්‍රව්‍ය හැම දෙයක්ම රෙදි පවා ඒවල තියෙනවා. එතකොට සනීප ආරක්ෂක ද්‍රව්‍ය ඒ වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තමයි ඒවල තියෙන්නේ. ඉතින් දැන් දවස් 50කුත් ඉක්ම ගිහලා සමහර ඒවා මං හිතන්නේ එක්ස්පයර් වෙලාද දන්නෙත් නෑ අපි. செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள உடனே சப்ஸ்கிரைப் பண்ணுங்க.